ඩියුචානි. අදත් හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද අපේ යාළුවා තව අලුත් වැඩක් කරන්න සූදානම් වෙලා තමයි ඉන්නේ. ඔන්න දැන් පුතාලට පේනවා මේස දෙකක්. අපේ පන්තිවලත් මේස තියෙනවනේ. ගෙදරත් මේස තියෙනවා. ඔන්න බලන්නකෝ මේ මේස දෙක ගැන පුතාලට මොනවද හිතෙන්නේ කියලා බලන්න. Very good. හරිම හොඳයි. ඔව්. ලොකු මේසෙකුයි පොඩි මේසෙකුයි. ලොකු මේසෙකුයි පොඩි මේසෙකුයි තියෙනවා. ඔන්න බලන්න ඊළඟට මොනවද තියෙන්නේ කියලා බලමු. හරි. Very good. ලොකු ගේකුයි පොඩි ගේකුයි. ලොකු ගේකුයි පොඩි ගේකුයි. විශාල ගයක් එකක්. අනිත් එක පුංචි කුඩා ගයක්. නේද? ඊළඟට බලන්නකෝ ඔන්න තවත් මේස දෙකක් තියෙනවා. මේ ගැන හිතෙන්නේ මොකද්ද කියලා බලන්නකෝ. Very good. එකම තරමේ මේස දෙකක්. මේස දෙකම සමානයි නේද? එක වගේම මේස දෙකක්. සමාන මේස දෙකක්. තරමෙන් සමානයි. හරි. ඔන්න බලන්න මේක මොකක්ද කියලා. ජනේලෙකුයි දොරකුයි තියෙනවා. මේ ගැන මොකද්ද හිතෙන්නේ? ඕ දොර ලොකුයි ජනේලෙ පොඩි. ලොකු දොරකුයි පොඩි ජනේලෙකුයි. හරි. very good. ඔන්න ඊළඟට බීම බෝතල් දෙකක් තියෙනවා. මේ බෝතල් දෙකේ තියෙන බීම ගැන මොකද හිතෙන්නේ බලන්න. good. මේ බෝතලේ ගොඩක් බීම තියෙනවා. අනිත් එකේ තියෙන්නේ ටිකයි. මෙන්න මේ බෝතලේ වැඩියෙන් බීම තියෙනවා. නේද? හරි. ඔන්න බලන්න ඊළඟ බෝතල් දෙකේ තියෙන බීම ගැන මොකද හිතෙන්නේ කියලා. good. හරිම හොඳයි. දෙකේම සමාන බීම ප්‍රමාණයක් තියෙන්නේ නේද? හරි. ඔන්න ඕගොල්ලෝ සෙල්ලම් කරන බෝල දෙකක් තියෙනවා. මේ දෙක ගැන මොකද හිතෙන්නේ බලන්නකෝ. ඕ හරියටම හරි. එකක් ලොකු බෝලයක් අනිත් එක පොඩි බෝලයක්. ඔන්න බලන්නකෝ ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. මේ කාර් දෙක ගැන මොකද හිතෙන්නේ? good. එකම තරමේ කාර් දෙකක් නේද? ඔන්න තව ගෙවල් දෙකක් තියෙනවා. මේ ගැන හිතෙන්නේ මොකද්ද කියලාත් කියන්න ඕනේ. හරි. එකක් ලොකු ගෙයක් විශාල ගෙයක් තියෙනවා. අනිත් එක පොඩි ගෙයක් කුඩා ගෙයක් තියෙනවා. ලොකු එකකුයි පොඩි එකකුයි. හරි. very good. ඔන්න අපි අද තරමානුව කොහොමද වෙන් කරන්නේ කියලා ඉගෙන ගත්තා. ලොකු ඒවා, පොඩි ඒවා, සමාන ඒවා. හරි. හරිම හොඳයි. ආයෙත් පාඩමකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්.